පසුගියදා මහනුවර නගරසභා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් කාලුගුණික විපත්වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු වන සෝමේ ප්‍රමුඛ ස්වේච්ඡා කණ්ඩායමක් විසින් මෙම සත්කාරයට නායකත්වය දී තිබූ අතර විපතට පත්වූවන් සඳහා වියලි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරීම එහි මූලික අරමුණ වුණා. මෙම මානුෂීය මෙහෙයුම වෙනුවෙන් නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කාමරය අසල භූමිය භාවිතා කිරීමට නාගරික කොමසාරිස්වරයා විසින් අවසර ලබා දී තිබූ අතර නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම එම ස්ථානයට පැමිණ ඊට දැඩි විරෝධය පළ කර තිබුණා. විපක්ෂ මන්ත්‍රී කාමරය අසල ඇති එම ස්ථානයෙන් වහාම ඉවත් වී වෙනත් ස්ථානයකට යන ලෙස බල කරමින් ඔවුන් එම ස්වේච්ඡා කණ්ඩායමට තර්ජනය කර තිබූ බවක්ද මාධ්‍ය වාර්තා කළා. මෙම අසෝබන සිදුවීම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වූ අතර ආපදා තත්ත්වයක් තුළ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිසකට මහජන නියෝජිතයන් පිරිසක් එල්ල කළ බාධා කිරීම හමුවේ පොදු ජනතාවගේ දැඩි විරෝධයක් ද එල්ල වුණා. සිද්ධිය සැලවීමත් සමගම වහාම ක්‍රියාත්මක වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් මෙම සිදුවීම හේතුවෙන් සිත් රිදවීම ඇති වූ සියලු පාර්ශවයන්ගෙන් සමාව ඇද සිටියා. සෝමේ සහ ඔහුගේ කණ්ඩායම සිදු කළ සහන සේවා කටයුතු කළට බාධා කළ මහනුවර නගර සභාවේ සමගි ජන බලවේග සභිකයින්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවද විපක්ෂ නායකවරයා හිදී අවධාරණය කර තිබුණා. අදාළ මන්ත්‍රීවරුන්ගේ අයහපත් හැසිරීම සහ අනවශ්‍ය මැදිහත් වීම වෙනුවෙන් තමන් පක්ෂය වෙනුවෙන් අවංකවම කනගාටුව ප්‍රකාශ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.